ආයිබෝවන් කොළඹ කොටස් වෙළඳපොළ මේ සතියේත් ඉතිහාසගත ගමනක් ගිහින් තියෙනවා. අපි මේ විග්‍රහයෙන් බලමු. මේ සතියේ මොකද වුනේ සහ ආයෝජකයෙක් විදිහට දැනගන්න ඕන වැදගත්ම දේවල් මොනවද කියලා. ඔන්න බලන්න ASP 1 ඒ කියන්නේ අපේ වෙළඳපොලේ ප්‍රධාන දර්ශකය සතිය අවසන් කළේ ලකුණු 23956.5කින්. අපි දැන් ඉන්නේ ලකුණු 24000 කියන අතිශය වැදගත් මානසික සීමාවට බොහොම ළඟින්. ඒ කියන්නේ අතේ දුරින්. ඇත්තටම මේ සතිය වෙළඳපොලේ රෝලර් කෝස්ටර් රයිඩ් එකක් වගේ. මුලදී පොඩි පසුබෑමක් තිබුණත් ඒකෙන් පස්සේ පෙන්නුවේ පුදුන හිතෙන ශක්තිමත් බවක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මේ හැලහැප්පීම් මැද්දේ වෙළඳපොලේ ඉහළට ගියේ කොහොමද? ඒ වගේම ඉදිරි සතියේදී අපි ඇහැ ගහගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා. හොඳයි අද කතා කරන දේවල් ටික ඉක්මනට බලමු. මුලින්ම වෙළඳපොලේ මේ සතියේ ක්‍රියාකාරීත්වය, ඊළඟට සතියේ කැපිපෙන්නුණු කොටස්, ඊට පස්සේ මේ වෙළඳපොලේ ගනුදෙනු කරන්නේ කවුද? මේ හැමදේටම බලපාන ආර්ථික පසුබිම සහ අවසානයේට ආයෝජකයෙක් විදිහට අපේ ඉදිරි සැලැස්ම මොකක් වෙන්න ඕනේද කියන එක. හරි. එහෙනම් අපි යමු පළවෙනි මාතෘකාවට. බලමු මේ සතියේ වෙළඳපොලේ කතාව කොහොමද දිගහැරුණේ කියලා. මෙන්න බලන්න. මේකෙන් අපිට දවසින් දවස වෙළඳපොලේ සිද්ධ වුණු දේ පැහැදිලිවම පේනවා. සතිය ආරම්භ වුණේ පොඩි ලාභ ලබා ගැනීමක් එක්ක. ඒ කියන්නේ සඳුදා අඟහරුවාදා පොඩි පසුබෑමක් තිබුණා. හැබැයි බදාදා ඉඳන් වෙළඳපොලේ ඇති වුණේ පුදුම හිතන නැගිටීමක්. ඒකේ ප්‍රතිඵලයක් විදියද සිකුරාදා වෙද්දී වෙළඳපොළ අලුත්ම වාර්තාගත මට්ටමකට ආවා. මේ බලන්නකෝ පිරිවැටුම. ඒ කියන්නේ ගනුදෙනු වුණු මුදල් ප්‍රමාණය. කලින් සතියේ රුපියල් බිලියන 24.1ක් වුණු පිරිවැටුම මේ සතියේ රුපියල් බිලියන 38.5 දක්වා ඒ කියන්නේ 59කින් ඉහළ ගිහින් දෛනික පිරිවැටුම බිලියන 6 ඉඳන් 7.7 දක්වා වැඩි වෙලා. මේකෙන් පැහැදිලිවම පේන්නේ ආයෝජක විශ්වාසය කොච්චර ශක්තිමත් වෙමින් තියෙනවද කියන එකයි. හොඳයි. ඉතින් මේ තරම් ප්‍රබල නැගිටීමක් පිටිපස්සේ හිටපු කොටස් ක්ෂේත්‍ර මොනවද අපි දැන් ගියේ පැත්තට හැරෙමු. මේ සතියේ නියම වීරයා වුණේ ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රය. බලන්න මුළු වෙළඳපොළ පිරිවැටුමෙන් 37%ක්. ඒ කියන්නේ 3/1කටත් වඩා දායකත්වය දීලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය. ඊට පස්සේ බැංකු සහ ආහාරපාන ක්ෂේත්‍රත් කැපිපෙනෙනවා. මේ ක්ෂේත්‍රය ඇතුලේ මේ සතියේ හැමෝගෙම කතාබහට ලක්ුණ නම තමයි කොළඹ නැව්තටාකංගනය. එහෙම නැත්නම් ඩොක්. මේ කොටස සතියක් ඇතුළත 28.5ක දැලැන්ත ඉහළ යාමක් පෙන්නවා. ඇයි එහෙම වුනේ? ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි රුපියල් බිලියන 12.9ක ලොකු හිමිකම් නිකුතුවක් ප්‍රකාශයටපත් කිරීම. අනික තමයි ඉන්දියාවේ ප්‍රබල සමාගමක් වන මැසගොන් ඩොක් ෂිප් බිල්ඩර්ස් කියන සමාගම මෙහි 41.73% කොටස් අයිතියක් ලබා ගැනීම. මේ ප්‍රවෘත්ති දෙකත් එක්ක ආයෝජකින්ගේ අවධානය ඩොක් වෙතට යොමු වුණා. ඒ වගේම තවත් දෙවන්තියෝ කීප දෙනෙකුත් මේ සතියේ හොඳ ක්‍රියාකාරීත්වයක් පෙන්නුවා. හේලිස් සමාගම යෝජිත හිමිකම් නිකුතුවක් එක්ක 10.2%කින් ඉහළ ගියා. ඒ වගේම සතියේ අගභාගයේදී LOLC සමූහ ව්‍යාපාරයේ කොටස් ගැනත් ආයෝජකයන්ගේ උනන්දුවක් ඇතිවලා අපි දැක්කා. HNB වගේ බැංකුත් හොඳින් ක්‍රියාත්මක වුණා. හොඳයි. මේ හැම දෙයකින්ම අපේ හිතට එන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ තරම් ශක්තිමත් වෙළඳපොළක ඇත්තටම මේ කොටස් මිලදී ගන්නේ කවුද? මෙතන තියෙන්නේ නිකම් කඹ ඇදිල්ලක් වගේ තත්වයක්. එක පැත්තකින් විදේශීය ආයෝජකයින් ලාභ ලබාගෙන වෙළඳපොළෙන් ඉවත් වෙනවා. මේ සතිය විතරක් රුපියල් බිලියන 1.06ක ශුද්ධ පිටතට ගලා යාමක් අපි දකිනවා. හැබැයි අනිත් පැත්තෙන් අපේ දේශීය ආයෝජකින්ගේ තියෙන ප්‍රබල මිලදී ගැනීමේ උනන්දුව ඒ විකුණුම් පීඩනය සම්පූර්ණයෙන්ම උරාගෙන වෙළඳපොළ ඉහළට තල්ලු කරනවා. මේ ප්‍රස්තාරයෙන් මේ කතාව හරිම පැහැදිලි. බලන්න මේ ඉහළටම තියෙන නිල් පාට තීරු වලින් පෙන්වන්නේ දේශීය ආයෝජකින්ගේ ක්‍රියාකාරීත්වය. රතු පාට ඉරෙන් පෙන්නන විදේශීය මිලදී ගැනීම් වලට වඩා ඒක කොච්චර ඉහළින්ද තියෙන්නේ. මේ වෙලාවේ වෙළඳපොලේ සැබෑ එන්ජින්ම සැබෑ ශක්තිය වෙලා තියෙන්නේ දේශීය ආයෝජකින්. ඉතින් ඊළඟට එන වැදගත්ම ප්‍රශ්නේ තමයි ඇයි අපේ දේශීය ආයෝජකයන් මේ තරම් විශ්වාසයකින් ඉන්නේ කියන එක. ඒකට උත්තරේ තියෙන්නේ අපේ රටේ පුළුල් ආර්ථික පසුබිම ඇතුලේ. මෙන්න පළවෙනි සහ වැදගත්ම හේතුව. භාණ්ඩාගාර බිල්පත් වගේ රජයේ සුරකුම්පත්වල පොලි අනුපාත දිගින් දිගටම පහළ යනවා. බලන්න මාස 3 බිල්පත 7.93% දක්වා අඩු වෙලා. ඉතින් ස්ථාවර තැන්පතු භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල් වලින් ලැබෙන ආදායම අඩු වෙනකොට ආයෝජකයින් වැඩි ප්‍රතිලාභ හොයාගෙන කොටස් වෙළඳපොළ වගේ අවදානම් වැඩි. හැබැයි ප්‍රතිලාභත් වැඩි තැන්වලට එනවා. මේක තමයි දැන් වෙළඳපොළට මුදල් ගලා එන්න ප්‍රධානම හේතුවක්.
දෙවනි කාරණය තමයි රුපියලේ ස්ථාවරත්වය. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල ස්ථාවර මට්ටමක තියෙන එක ව්‍යාපාරවලට සහ ආයෝජකයින්ට ලොකු විශ්වාසයක් දෙනවා. ඒක රටේ ආර්ථික වර්ධනයට ඉතාරම හොඳ පසුබිමක් හදනවා. හරි. අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකතු කරලා ආයෝජකයෙක් විදියට අපේ ඉදිරි සැලැස්ම මොකක් වෙන්න ඕනේද කියලා බලමු. මේ සතියෙන් අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම පාඩම් මොනවද? පළවෙනි දේ තමයි වෙළඳපොලේ සමස්ත ප්‍රවණතාව තවමත් ඉතාම ධනාත්මකයි. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක බුලිෂ්. දෙවැනි කාරණය වෙළඳපොලේ යම් පසුබෑමක් වුණොත් ASP දර්ශකයේ ලකුණු 23400ත් 23600ත් අතර ප්‍රදේශයේ ශක්තිමත් සහායක මට්ටමක් විදියට ක්‍රියා කරයි. ඒ නිසා මේ වගේ ශක්තිමත් ඉහළ යන වෙළඳපොලක වඩාත් සුදුසුම ක්‍රමය තමයි buy on dips ව්‍යුහය. ඒ කියන්නේ මිල පහළ යන හැම අවස්ථාවකම මිලදී ගැනීම සඳහා අවස්ථාවක් කරගන්න එක. දේශීය සහභාගීත්වය ඉහළ යන එකෙන්ම පේනවා මේ විශ්වාසය තවදුරටත් තියෙනවා කියලා. මේ වෙළඳපොළ වාර්තාවේ කියන විදිහටම ඉහළ ගිය අස්ථාමරත්වය සහ ලාභ ලබා ගැනීම මැද්දේ උදත් වෙළඳපොළ ශක්තිමත්භාවය සහ ප්‍රබල යටින් පවතින ඉල්ලුමක් පෙන්눔 කළා. මේක තමයි වැදගත්ම කාරණය. පොඩි හැලහැප්පීම් තිබුණත් මූලික ඉල්ලුම ශක්තිමත්ව තියෙනවා. ඒක ආයෝජන කලබවල් වලට ඊටාම හොඳ සලකුණක්. ඉතින් ASP දර්ශකයේ ලකුණු 24000 කඩයිමට තට්ටු කර ඉන්න මේ මොහොතේ අපේ ඉදිරියේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වෙළඳපොලේ ඊළඟ ලොකු පිම්ම පනින්න මේ දේශීය ආයෝජකයින්ගේ උනන්දුව විතරක් ප්‍රමාණවත් වේවිද කියන එක. මේ විග්‍රහයත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. කොළඹ කොටස් වෙළඳපොලේ ලබන සතියේ වෙන්නේ මොනවද කියලා දැනගන්න අපේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. අමතක නොකර subscribe කරන්න අපි ලබන සතියේ නැවත හමු වෙමු.